මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන නිවර්තන කලාපීය අලභෝග ප්‍රවර්ධන වැඩසටහන යටතේ මඤ්ඤොක්කා වගා ආදර්ශන 50ක් ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වය යටතේ රිදී මාලියද්ද සහ මීගහකිවුල කෘෂිකර්ම උපදේශක කොට්ටාසවල සිදු කිරීමට නියමිතයි. අද අපි ඇවිල්ලා ඉන්නේ මේ බදුල්ල දිස්ත්‍රික්කයේ නිවර්තන කලාපීය අලභෝග ව්‍යාපෘතිය සිදු කරන ශේෂ්ත්‍රයකට මධ්‍යම රජයේ භෝග ධාතු ව්‍යාපෘතිය යටතේ නිවර්තන කලාපීය අලභෝග ව්‍යාපෘතිය යටතේ අපිට මඤ්ඤොක්කා වගාව තමයි බදුල්ල දිස්ත්‍රික්කයේ සිදු කරන්නේ. ඒ යටතේ අක්කර කාලයේ ආදර්ශන 50ක් අපි මේ වැඩසටහන යටතේ සිදු කරනවා. එක ගම්මානයක් විදියට මේ අපි එතකොට මේ ගම්මානයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තමයි සිදු කරන්නේ. ඒක තමයි දීමාලෙත් කොට්ටාශේ මේ ඇක්‍රියන් කුමර කියන ගම්මානය. අනිත් එක මීගහකිවුල කොට්ටාශේ කෝමාරික කියන ගම්මානයේ අපි ක්‍රියාත්මක කරන ගොවීන් පුදු කරගෙන මේ වැඩසටහනේ විශේෂත්වය තමයි අක්කර කාලක සඳහා අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය අපි ගොවීන්ට නොමිලේ ලබා දෙනවා. ඒකම මේ වැඩසටහනේ වගා ආරක්ෂිත දැල් කියන්නේ ගැල්වනයිස් දැල් අපි ගොවීන්ට 50ක ආධාරය යටතේ දැල් 10ක් ලබා දෙනවා අක්කර කාලකට ගොවීන්ගේ වගාවල සිදුවන වනසත් හානි ඒ වගේම වෙනත් හානි වළක්වා ගන්න වැඩසටහන යටතේ 50 ආධාරයට ලබා දෙනවා. ඒ වගේම අපි වගා කරන ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම, ඒ වගේම පොහොරේ දීම කරන්නේ කොහොමද, කුඹුරේ රෝග පරිබෝධ මාර්ගය කරන්නේ කොහොමද, ඒ වගේ තාක්ෂණික කරුණුත් මේ වැඩසටහන ඔස්සේ ලබා දෙන්න බලාපොරොත්තු වෙන ශීල මඤ්ඤොක්කා වගාව ක්‍රමවත් වගාවක් වඩපත් කරන තමයි වැඩසටහන ආරම්භන. ඒකේ තවත් ඉදිරියට ගිහිල්ලා මේක අපනයන වටිනාකමක් සහ අලවි කියන්නේ පසුවස්සන තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම යටතේ විවිධ වූ වැඩසටහන් මේ ව්‍යාපෘතිය ඔස්සේ හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන. ඒ යටතේ කෘෂිකර්මාන්තයේ කියන එක ව්‍යවසායකත්වයේ මට්ටමට ඔසවා තැබීම තමයි මේ වැඩසටහන වල අරමුණ.